සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්මෑන් YouTube channel එකෙන් ගෙන දෙවෙනි වීඩියෝ එකට. අද මම ඔයාලට ගෙනාවේ ChatGPT එකෙන් AI ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදියක්. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. මම subscribe 100 සීමාවට යන්න පොඩි support එකක් දෙන්න. මොකද මේ මම channel එක පටන් ගත්තේ අලුතින්. අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ, ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store app එක open කරගන්න. මම මේ විදිහට මගේ Play Store app එක open කරගත්තා. ඊට පස්සේ search bar එකට ගිහින් ChatGPT කියලා search කරන්න. හරි යාළුවනේ, ඔයාලා මෙතනින් ChatGPT app එක download කරගන්න. මම මෙතන ChatGPT app එක download කරලා තින්නේ. ඒකින්ද මම මේ ChatGPT app එක open කරගන්නවා. හරි යාළුවනේ, ඔයාලා මේ ChatGPT app එක පළවෙනි වතාවට open කරනවා නම් ඔයාලකින් Google account එකක් දීලා ඔයාලා log වෙන්න. හරි යාළුවනේ, ඔයාලා මුලින්ම ඔයාලට පිච් එකක් තෝරගන්න ඕනේ හින්දා මෙතන පොඩි icon එකක් තියෙනවා. ඒක උඩ පාරක් touch කරන්න එකපාරක්. ඊට පස්සේ මෙතන photos කියලා එකක් තියෙනවා. ඒකත් touch කරන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට යයි. gallery එකට ගිහින් ඔයාලා කැමති එක පිච් එකක් තෝරන්න. මම මේ දැන් මට කැමති එක පිච් එකක් තෝරනවා. හරි යාළුවනේ, ඔයාලා ඊට පස්සේ මෙතනින් ඔයාලා කැමති එක type කරන්න පුළුවන්. මම මෙතන හදන්න යන AI ෆොටෝ එක description එකේ දාලා තියන්නම්. ඔයාලා එතනින් ඒ copy කරන් ඇවිල්ලා මෙතන paste කරන්න. මම මේ copy කරන් ආපු link එක මෙතන paste කරනවා. හරි යාළුවනේ, ඊට පස්සේ ඔයාලා මෙතන උඩට ඊතලයක් වගේ icon එකක් තියෙනවා. ඒක උඩ පාරක් touch කරන්න. හරි යාළුවනේ, ඔයාලා ඊට පස්සේ මෙතනින් විනාඩි 3ක් විතර ගියාට පස්සේ ඔයාලට මේ AI පිච් එක ඔයාලට එනවා. අපි බලමු මොනවා වගේ පිච් එකක් අපිට එයිද කියලා. මම මේ ටික ඔයාලට skip කරන්නම්. හරි යාළුවනේ, ඔයාලා මෙතන පෙන්නනවා මම දාපු prompt එකට අනුව මෙතන AI ෆොටෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. අපි බලමු මේ ෆොටෝස් එක කොයි වගේද කියලා. සුපිරියක් තමයි ඉතින් යාළුවනේ. මෙතනින් ඔයාලට පිච් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙතන ඩවුන්ලෝඩ් වගේ save කියලා එක save කියන එක පාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා ටිකක් වෙලා load වෙලා පිච් එක save වෙනවා ඔයාලා gallery එකටම. හරි යාළුවනේ, මෙතනින් පෙන්නන image download කියලා. ඊට පස්සේ ඔයාලා මෙතනින් එකපාරක් back වෙන්න. මම ඔයාලට අද ගෙනාවේ එක පිච් එකයි. මම description එකේ දාලා තියන්නම්. තවත් අලුත් prompt වගේක් ඔයාලා ඒ වගේම ගිහිල්ලා AI ෆොටෝ හදා ගන්න පුළුවන්. හරි යාළුවනේ, මම අද ඔයාලට ගෙනාවේ ChatGPT කරහා ඔයාලට AI ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදිහක්. වීඩියෝ එක අවසන් වෙන්න කලින් ඔයාලා like කරේ නැත්නම් වීඩියෝ එක like කරලා subscribe කරේ නැත්නම් subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඔයාලට ඊළඟට ඕනි වීඩියෝ එක පල්ලෙන් comment කරන් යන්න. මම මේ වීඩියෝත් ඔයාලට දාන්නම්. හරි යාළුවනේ.